හලෝ කොහොමද? ඉතින් අද ලස්සන මල් එකකුත් අරගෙන ආවේ මල් දෙන්නයි මල් ගන්නයි ඉන්න අයට පොඩි ටිප්ස් ටිකක් අරගෙන. අද දෙසැම්බර් 15 වෙනිදා. හැබැයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දකින්නේ හෙට. ඒ කියන්නේ දෙසැම්බර් 16. මට මේ මල් එක හම්බුනේ ඊයේ දෙසැම්බර් 14 වෙනිදා ගෙස්ට් ඔෆ් ඔනර් හැටියට මට ඉන්විටේෂන් එකක් තිබුණා කේට් ඉන්ටර්නැෂනල් ප්‍රිස්කූල් එකේ ඒගොල්ලන්ගේ ඇනුවල් කොන්සර්ට් එකට සහභාගී වෙන්න කියලා. මේ ඒකෙදි ඒගොල්ලන් මට වෙල්කම් කරපු මල් එක. ඉතින් මේ මල් එකත් අරගෙනම ආවාද ඔයාලටත් මල් ටිප්ස් ටිකක් අරගෙන. මොකද දැන් වෙනකොට ලංකාවේ මේ මල් දෙන එක ගොඩක් ජනප්‍රියයි වගේම ගොඩක් දෙනෙක් මල් වලට ආසයි. ඉතින් මල් බලාපොරොත්තුත් වෙනවා. ඉතින් ඔයාලා කාට හරි මල් දෙන්න හිතාගෙන ඉන්නවා නම් එහෙමත් නැත්නම් මල් ලබන්න කැමැත්තෙන් ඉන්නවා නම් මෙන්න මේ දේවල් ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න. මම මුලින්ම කතා කරන්නේ බබාලා ගැන. චුටි බබාලට ඔයාලා මල් දෙන්න හිතාගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ට ඇලර්ජිස් තියනවද නැද්ද කියන එක, ඊළඟට මේ මල් වල චුටි රේණු, ඊළඟට සුවඳ, මෙන්න මේ දේවල් ගැන ඒගොල්ලන් අධිසංවේදීතාවයක් දක්වනවද කියන එක ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න. මොකද චුටි බබාලට සාමාන්‍යයෙන් සමහරට ඔයාලා දෙන මල් එක වෙන්න ඇති මුලින්ම ලැබෙන මල් එක. ඉතින් එතකොට සමහර විට ඒගොල්ලන්ට මේක ගැන එක්ස්පීරියන්ස් නැති නිසා ඒගොල්ලන් දන්නෙත් නැතුව මේක ඉඹලා එහෙම නැත්නම් මේක ගාගෙන ඇගේ එතකොට ඇලර්ජි එකක් එහෙම නැත්නම් ඒගොල්ලන් පොඩි සංවේදීතාවයෙන් වැඩි කෙනෙක් නම් එහෙම ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන් ඔටිසම් වගේ සංවේදී ගැටලු තියෙන දරුවන්ට සමහර විට මේ මල් වල පාට පවා ඒගොල්ලන් අකමැති පාටක් නම් වගේ නම් ඒගොල්ලන් අඬන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, සමහරට මල් එක විසි කරන්න පුළුවන්, ඒ වගේම මල් එක බාර නොගෙන ඉන්නත් පුළුවන්. එතකොට ඔයාලා නම් මල් දෙන්නේ මල් දෙන කෙනා ඩිසපොයින්ට් වෙනවානේ මේකත් එක්ක සහ කලබල වෙන්න පුළුවන්නේ. ඒක නිසා මේක ගැන සැලකිලිමත් වෙන්න චූටි බබාලට මල් දෙනවා නම්. මල් දෙන එක හොඳයි. ඒගොල්ලෝ මල් වලට ආසයි. හැබැයි ඔයාලා දෙන මල් එක මොන වර්ගයේද, මොන සුවඳද, මොන වගේ මොනවාද රේණු කොහොමද ඒකේ තියෙන්නේ? මෙන්න මේ දේවල් එක්ක චූටි බබාලට මලක් දෙනවා නම් සැලකිල්ලෙන් දෙන්න. අනිත් කාරණේ චූටි බබාලා එක්ක මම වැඩ කරන නිසා දන්නේ ඒගොල්ලන් සාමාන්‍යයෙන් මේ වගේ මල් එකකට හරි කැමතියි. කියන්නේ විවිධ වර්ණ තියෙන, විවිධ සයිස් පාට වර්ග ගොඩක් තියෙන මල් වලට චූටි බබාලා හරි කැමතියි. හැබැයි ටික ටික ලොකු වෙනකොට ඔක වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු ටීනේජර්ස්ලා ගැන. සාමාන්‍යයෙන් අවුරුදු 12 18 වගේ ටීනේජර්ස්ලාත් එක්ක මම වැඩ කරනවා. ඉතින් ඒගොල්ලොන් අපේ සායනයට ෆ්‍රෙෂ් මල් ලැබුණාම අපි ඒක මල් සැකසුම් විදිහට පාවිච්චි කරනවා. ඊළඟට අපේ වගා වලින් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් අරගෙන අපි මල් සැකසුම් වලට ගන්නවා. ඉතින් ඒවා වරින් වර මාරු වෙනකොට මේගොල්ලන් සැසි වලට එනකොට මගෙත් එක්ක මේක ගැන කතා කරනවා. ඒගොල්ලන් මල් වලට ආසයි. ඉතින් ඒ කතා කරනකොට මම දැකපු දේ තමයි සාමාන්‍යයෙන් බොයිස්ලා වැඩිය කැමති නැහැ ටීනේජ් එකේ බොයිස්ලා. චුටි බබාලා නම් කැමති. නමුත් ටීනේජ් බොයිස්ලා සාමාන්‍යයෙන් කැමති නැහැ ඒගොල්ලන්ට මල් ලැබෙනවට. ඒගොල්ලන් ඊට වඩා දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ, වෙන තෑගි තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ටීනේජ් ගර්ල්ස්ලා ඒගොල්ලන් හරි